ආයුබෝවන් යාළුවනේ. සංගීතය රස විඳින්න ඔයාමම අපි කවුරුත් ආසයිනේ. ඒත් එක්කම තියෙන නමක් තමයි JBL කියන නම. ඔයා එක වතාවක් හරි මේ නම අහලා ඇති. ලෝකයේ තියෙන අතිවිශාල සංගීත ප්‍රසංගවල ඉඳන් අපේ කාමරයේ තියෙන පොඩි Bluetooth ස්පීකර් එක දක්වාම අද JBL කියන්නේ නැතුවම බැරි බ්‍රෑන්ඩ් එකක්. ඒත් ඔයා දන්නවද මේ දැවන්ත සමාගම පටන්ගත්ත කාලේ මේකේ අයිතිකරුට ණය ගෙවා ගන්න බැරුව සියදිවි නසා ගන්න සිද්ධ වුණා කියලා. බංකොලොත් වෙලා බහැලා යන්න ගිය සමාගමක් අද ලෝකයේම අංක 1 ශ්‍රව්‍ය උපකරණ නිෂ්පාදකයා වුණේ කොහොමද? දැනුම් ශබ්දකෝෂය වෙතින් අද අපි අරගෙන ආවේ මේ ලෝකයේම හොල්වන JBL සමාගමේ ඒ කඳුළු පිරුණු සාර්ථක කතාව ගැනයි. එනවා රැඳෙලා ඉන්න අපි යන වීඩියෝ එකට. JBL නමේ තේරුම සහ ආරම්භය. යාළුවනේ JBL කියන අකුරු තුනේ තේරුම මොකක්ද කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? මේක හැදුනේ මේ සමාගමේ නිර්මාතෘවරයාගේ නමින්. ඒ තමයි ජේම්ස් බූලෝ ලෑන්සින්. ඔහුගේ නමේ මුලකරු තුන එකතු කරලා තමයි 1946 අවුරුද්දේදී JBL කියන සමාගම ආරම්භ කරන්නේ. ජේම්ස් කියන්නේ ඉතාමත් දක්ෂ ඉංජිනේරුවෙක්. ඔහුට ඕන වුණා ලෝකයේම හොඳම ශබ්ද තරංග නිකුත් කරන්න පුළුවන් ස්පීකර්ස් නිර්මාණය කරන්න. ඔහු JBL ආරම්භ කරන්න කලිනුත් අල්ටෙක් ලෑන්සින් කියන සමාගමේ වැඩ කරලා ලොකු අත්දැකීම් ප්‍රමාණ ලබාගෙන තිබුණා. ඉතින් ඔහු ලොකු හීන ගොඩක් එක්ක තමන්ගේම සමාගමක් විදිහට JBL ආරම්භ කළා. ඛේදවාචකය. ජේම්ස් දක්ෂ ඉංජිනේරුවෙක් වුණාට ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක් වුණේ නැහැ. සමාගම පටන් අරන් මුල් අවුරුදු කිහිපය ඇතුළත JBL සමාගම විශාල මූල්‍ය අර්බුදයට ලක් වුණා. නිෂ්පාදන වියදම් වැඩි වුණා, ලාභයත් අඩු වුණා. මේ ණය බර දරා ගන්න බැරි තැන 1949 අවුරුද්දේදී ජේම්ස් ලෑන්සින් ඉතාමත් කනගාටුදායක තීරණයක් ගන්නවා. සමාගම පටන් අරන් අවුරුදු 3ක් යද්දී ඔහු තමන්ගේ ජීවිතය තමන්ම නැති කර ගන්නවා. මේ සිදුවීමත් එක්ක හැමෝම හිතුවේ JBL සමාගමේ අවසානයේ මේක තමයි කියලා. අලු ගසා නැගිටීම. නමුත් ඒක JBL වල අවසානය වුණේ නැහැ. ජේම්ස්ගේ මරණයෙන් පස්සේ සමාගමේ උපසභාපති විදිහට හිටපු විලියම් තෝමස් සමාගමේ පාලනය තමන්ගේ අතට ගන්නවා. ඔහු ජේම්ස්ගේ බිරිඳට රක්ෂණ මුදලින් කොටසක් ලබා දීලා සමාගමේ සම්පූර්ණ අයිතිය ලබාගෙන ණය ඔක්කොම පියවලා දානවා. ඔහුගේ දක්ෂ ව්‍යාපාරික මොළ නිසා 1950 60 දශක වෙද්දී JBL කියන්නේ ඇමරිකාවේ ජනප්‍රියම ස්පීකර් බ්‍රෑන්ඩ් එක බවට පත් වෙනවා. විශේෂයෙන්ම හොලිවුඩ් සිනමා ශාලාවල සහ විශාල සංගීත ප්‍රසංගවල අංක 1 තේරීම බවට පත් උනේ JBL. වර්තමාන බල පරාක්‍රමය. යාළුවනේ 1969 දී සුප්‍රසිද්ධ හාමන් ඉන්ටර්නැෂනල් සමාගම විසින් JBL සමාගම මිලදී ගන්නවා. එතැන් ඉඳන් අද දක්වාම ලෝකයේ ශ්‍රව්‍ය තාක්ෂණයේ පෙරලිකාරය විදිහට JBL ඉදිරියටම ආවා. ඔයාලා දන්නවද 2017 අවුරුද්දේදී ලෝක ප්‍රසිද්ධ සැම්සන් සමාගම විසින් ඩොලර් බිලියන 8ක දැවැන්ත මුදලකට හාමන් සමාගම මිලදී ගත්තා. ඒ කියන්නේ අද වෙනකොට ඔයාලා අපි පාවිච්චි කරන JBL සන්නාමය අයිති වෙන්නේ සැම්සන් සමාගමට. තමන්ගේ නිර්මාතෘයාගේ මරණයෙන් පස්සේ වැයලෑනගේ සමාගමක් අද ලෝකයෙන් පිනවන දැවැන්තෙක් වුණු විදිය ඇත්තටම පුදුමයි නේද? ඉතින් යාළුවනේ ඔයා පාවිච්චි කරන JBL උපකරණය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.
මේ වගේ ලෝකයේ තියෙන වටින තොරතුරු සිංහලෙන් දැනගන්න දනු ශබ්ද ඔස්සේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.